සාදරයෙන් පිළිගන්නවා ඔයාලව රෝසිංහල YouTube නාලිකාවෙන් කියන තවත් අලුත් වීඩියෝ එකකට තවත් අලුත් පාඩමකට අද මම ඔයාලට අරන් ආවේ vocabulary කියන කැටගරිය යටතේ පාඩම් මාලාවක්. ඒකෙදි ඔයාලා දන්නවා මම මොනවද කියලා දෙන්නේ කියලා. රුමේනියන් භාෂාවේ මොනවා හරි යම් කිසි දෙයක් මාතෘකාවක් අලලා ඊට අදාළ වෙන වචනයි ඔයාලට කියලා දෙන්න ඉන්නේ. ඉතින් එහෙනම් යමු අපි පාඩමට. මම අද අරන් ආවේ රුමේනියන් භාෂාවෙන් ගෘහ භාණ්ඩ වල නම් කොහොමද කියන්නේ කියලා. ඉතින් අපි එහෙනම් ගෘහ භාණ්ඩ මොනවද කියලා හඳුනාගනිමු රුමේනියන් භාෂාවෙන්. පළවෙනි රූපයෙන් ගත්තොත් ස්කවුන් කියන්නේ පුටුවට ස්කවුන්. හරි. ඊට පස්සේ මාස කියලා මේසයට කියනවා. ඊට පස්සේ කනපයා කියලා කියනවා සෝෆා එකට. ෆොතෝලියු කියන්නේ හාන්සි පුටු. මෙන්න මේ වගේ කුෂන් දාලා සාමාන්‍ය ලී පුටුවකට වඩා ටිකක් ප්‍රමාණයෙන් විශාල මේ වගේ එකකට කියන අපි ෆොතෝලියු. ඉංග්‍රීසි වලින් අපි මේකට කියන්නේ ආම්චියා කියලා. ඉතින් ඊළඟට අපි යමු ඊළඟ වචනේ බලන්න. දුලාප් කියන්නේ අල්මාරිය. එහෙම නැත්නම් කබඩ් එකට. එහෙනම් ඊට පස්සේ පත් කියන්නේ ඇඳට. අපි නිදා ගන්න ඇඳට. ඊළඟ ගත්තොත් නොප්සියර කියන්නේ ඔයාලා දැකලා ඇති අනිවාර්යයෙන්ම ගොඩක් ගෙවල් වල ඇඳ ළඟින් චූටි ස්ටූල් එකක් වගේ එකක් දෙපැත්තෙන් තියෙනවා. යම් දේවල් තියන එක පැත්තකින් හෝ දෙපැත්තෙන්. අන්න ඒක ඇඳ ළඟ ඉන්නේ තියෙන චූටි මේසෙට තමයි නයිට් ස්ටෑන්ඩ් එක කියනවා. බෙඩ් සයිඩ් ටේබල් එක කියනවා. ඒකට තමයි නොප්සියර කියලා කියන්නේ. එතකොට ටෙලිවිසෝර් කියන්නේ රූපවාහිනී. ඉංග්‍රීසි වලින් නම් ටෙලිවිෂන් එක ටිකක් ළඟින් යනවා ඉංග්‍රීසි වචනයටත්. ඊට පස්සේ suportul de pantofi. රුමේනියන් භාෂාවේදී support කියන්නේ support කියන අදහසමයි. එතකොට මෙතනදී pantofi කියන්නේ සපත්තු වලට. එතකොට සපත්තු වලට දෙන support එක කියන්නේ අනේ ඒක අදහස් කළා තමයි මෙතන සපත්තු රාක්කේ කියන එක ෂූරක් කියන එක මෙයාලා ෂූරක් කියන එකට මෙයාලා කියන්නේ suportul de pantofi කියලා. ඊට පස්සේ බිරෝ කියන්නේ මෙතන බිරෝ කියන වචනේ දැන් මෙතන නම් මම අරගෙන තියෙන්නේ මේසය කියන අදහසමයි. ඔයාලට මතකයි මම කලින් රූපයක් ගෙනාවා සාමාන්‍ය normal ලී මේසයක්. ඒකට කියන්නේ මාස කියලා. හැබැයි මේකත් ඒ වගේම මේසයක් තමයි. හැබැයි මේකට කියන්නේ බිරෝ කියලා. ඒ කියන්නේ වැඩ මේසේ work table කියන අදහස තමයි බිරෝ කියලා කියන්නේ. ඒ වගේම තමයි මෙහෙදි බිරෝ කියලා තව දෙයකට කියනවා. ඒ තමයි ඔෆිස් එක කියන අදහස. කාගේ හරි ඒවා ඔෆිස් එකකටත් අපි මෙහි රුමේනියන් භාෂාවේදී බිරෝ කියලා කියනවා. හරි. එහෙනම් ඊළඟ වචනෙට යමු. කොවර් කියන්නේ කාපට් එකට. ලම්ප කියන විදුලි ලාම්ප. ඒකත් ඉංග්‍රීසි වචනට ළඟින්ම යනවා. ලෑම්ප් කියන අදහසම දෙනවා ලම්ප. හරි. ඊළඟ වචනේ ගත්තොත් ටෙලිෆෝන් නෙවෙයි මෙහෙ කියන්නේ ටෙලෆෝන් කියලා. හරිද? දුරකථනයට. එතකොට රිමෝට් කන්ට්‍රෝල් එක අපි දැන් ටීවී රිමෝට් එක. ඒකට කියනවා ඒ වගේ මොකක් හරි රිමෝට් එකකට අපි මේ භාෂාවෙන් කියන්නේ ටෙලෙකොමන්ද. කියන්නේ ටෙලෙකොමන්ද කියන්නේ ටීවී රිමෝට් එකට ටෙලෙකොමන්ද කියලා කියනවා. ඊට පස්සේ රාදියතෝර් කියන්නේ රේඩියේටර් එක. නැත්නම් කාමරයක අපිට රස්නේ කරගන්න මෙහි පාවිච්චි කරන්නේ රේඩියේටර් එක. අන්න රේඩියේටර් තමයි රාදියතෝර්. කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ රේඩියේටර්. හැබැයි මෙහි ලියන්නේ විදිහට හැබැයි කියන්නේ රාදියතෝර් කියලා. ඉතින් ඊට පස්සේ වචනේ ගත්තොත් වෙන්ටිලාතෝර් කියන්නේ විදුලි පංකාව නැත්නම් ෆෑන් එකට. ඊට පස්සේ චෑස් කියන්නේ ඔරලෝසුවට. ඒ වගේම දැන් කාගෙන් හරි ඔයාලා අහලා ඇති සමහරට ඇහිලා ඇති කිත් යේ චාසු කියලා කියනවා. චාස් කියන්නේ වෙලාව කියන අදහසත් කාගෙන් හරි වෙලාව අහන්නත් ඒ වචනේ පාවිච්චි කරනවා. චාස් කියලා ඔරලෝසුවටත් කියනවා. එතකොට කිතේ චාසු කියලා වගේ හොත් කීයද වෙලාව කියලා වට කාගෙන් හරි අහන්න එහෙම පුළුවන්. ඒතකොට මේ වචනේ අදහස් දෙකක් තියෙනවා කියලා නිකන් මතක තියාගන්න. එතකොට මම ඉස්සරහට පාඩමක් අරන් එනවා රුමේනියන් භාෂාවෙන් වෙලාව කොහොමද කියන්නේ කියලා. ඉතින් එතකල් දැන් ටිකන් එහෙම මතක තියාගන්න.
ඊට පස්සේ වාස කියන්නේ මල් දාන මොකක් හරි ඒ බඳුනට වාස්. ඉංග්‍රීසි වලින් නම් වාස් කියලාමනේ කියන්නේ. එතකොට මෙහෙත් වාස කියලාමයි කියන්නේ. ඕග්ලින්ද කියලා කියන්නේ කණ්ණාඩියට. උමෙරාෂ් එහෙම නැත්නම් කුයර් කියලා කියනවා ඇඳුම් එල්ලන යට. හැඟ මන් දන්නේ හැඟ කියන එකට මේ සරල සිංහල වචනේ නම් ඇඳුම් එල්ලන කියලා මං ඉතින් මෙතන ලිව්වා. හරි. එහෙනම් චූටි පාඩමක් ගෙනාවේ. වචන ටිකක් එකක් දෙයක් හරි ඉගෙන ගන්න ඇති කියලා මං හිතනවා. ඉන්න ගමන් මේවා පොඩ්ඩක් බලන්න ඔළුවට දාගන්න වචනයක් ටිකක්. ඒ වගේම ඔයාලට මම මේ කර ලෙසන්ස් වල ෆොටෝස් මම දානවා. ඒ කියන්නේ ඔයාලට නිකන් ඉන්නකම බලා ගන්න පුළුවන් වෙන මගේ Facebook page එකේ. ඒකටත් join වෙන්න ඒකටත් ගිහලා like කරලා එන්න. එහෙනම් thank you ස්තුතියි මුල්සුමෙස්ක්. see you in next lesson. ඊළඟ පාඩමින් හම්බෙමු.